අපි කතා කරමින් ඉන්නේ මහා රාවණා යුගයේ සිද්ධ වෙච්ච දේවල් ගැන. රාම සීතා සොයමින් වනයේ පීරු හැටි අපි කතා කළා. ජටායු හමුවීම තුල හෙළි වූ ඇතැම් කරුණු අපි කතා කරමින් සිටියා. රාම සැක හැර සීතා රැගෙන ගියේ මහා රාවණයෙන්ම බව දැනගත්තේ ජටායුගෙන්. එතනදී අපට බොහෝ දේ හෙළිවනවා. රාමායනයේ 68 වන සර්ගය ජටායු ආදාහනය කොටසේ මෙහෙම සඳහන්. රාම ජටායුගෙන් මෙහෙම අහනවා. කුමක් පිණිස රාවණයාය පැහැරගෙන ගියේද? මා කළ වරදකට පරිගැනීම වශයෙන් මෙවැන්නක් කළේද? හොඳින් විමර්ශනය කරලා බලන්න. ඔහු කළ වරද ඔහු දැනත් එය නොදන්න වාසේ සිටීමට උත්සාහ කරන හැටි ඔබට පෙනෙන්නේ නැද්ද? මහා රාවණ රජුගේ සහෝදරිය වුණු සුපර්ණකාට අයත් දණ්ඩකාරණ්‍යයට බලෙන් ඇතුළු වී ඇය සමග ගැටීමක් ඇති කරගෙන ඇයට අපහාස කිරීම ඔහුට මේ තරම් ඉක්මනින් අමතක වුණා කියලා අපට හිතන්න පුළුවන් කමක් නැහැ. මහා රාවණ රජුට ඉතිහාසකාරයන් කර තිබූ අසාධාරණයේ ප්‍රමාණය ඔබට දැන් තේරෙන්න ඕන. දශරථ රජුරුවන්ගේ පුතා වුණු රාම ඊළඟට Tamanට හිමි වෙන්න තිබුණු රජකම අතහැරලා සීතත් එක්ක වනගත වෙන්න තීරණය කළා. ඇත්තටම බැලූ බැල්මටම මේ සිදුවීම ඊටම යහපත් ක්‍රියාවක් හැටියටයි අපට පේන්නේ. ඒත් මේ ගමනට ලක්ෂ්මණට එන්න සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. එහෙමනම් ඇයි ලක්ෂ්මණත් මේ ගමනට එකතු වුනේ? රාමට ලක්ෂ්මණව එක්කන් යන්න තිබුණු උවමනාව මොකක්ද? ඇයි රාම සහ Taman එක්ක වනගත වෙන්න ලක්ෂ්මණත් එනවට සීතා අකමැති නොවුනේ? මේ කරුණු ගැඹුරින් විමර්ශනය කරන්නේ නැතුව කිසිම විටකදී අපට මේ ඉතිහාසය ලියා ගන්න බැරි වෙනවා. ඒ නිසා රාවණ ඉතිහාසය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න මේ හැම කරුණක්ම නිරවුල් කර ගැනීම ඉතාම වැදගත්. මේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් සැලසුමකින් තොරව සිදු වුණු දේවල් නෙවෙයි. මේ සිද්ධ වෙච්ච හැම දෙයකම හේතුවක් තියෙනවා. ඔබට මෙතෙක් ඉතිහාසඥයන් කියලා දුන්නු ඉතිහාසය පරම සත්‍ය ඉතිහාසය නොවන බව මම මේ එකින් එක විමර්ශනය කරලා පෙන්නද්දී ඔබට දැනෙන්න පටන් ගනී. ඔබට ඇත්තටම රාම වීරත්වයට පත් කරගන්න ඕන නම් ඔබ හිතන් ඉන්නේ ඇත්තටම රාම නිවැරදි වීරයෙක් කියලා නම් මෙතනින් එහාට මම කියන්න යන කතාවත් හොඳට අහන්න. මම කියන්න උත්සාහ කරන්නේ ඔහු වීරයෙක් නොවන බව නෙවෙයි. සාපේක්ෂ වශයෙන් ඔහු වීරයෙක් වුණත් රාවණා මහ රජු එක්ක සංසන්දනය කරද්දී ඔහුට ඒ තැන දෙන්න පුළුවන්ද බැරිද කියලා ඔබම හිතලා බලන්න. රාම කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා ඔබට මම අද හෙළි කරන්නම්. මේ රටේ ගීත සම්ප්‍රදාය තුලත් පෙම් හසුන් තුලත් විරාජමාන වුණු රාම සීතා පෙම්පුවත පිළිබඳ ඔබට අලුතින් හිතන්න යමක් මම මෙතනදී එකතු කරන්න කැමතියි. රාමායනයේ සියුම්ව විමර්ශනය කළත් ඔබට මම කියන දේ පැහැදිලි වේවි. එතනින් එහාට රාම සීතට එතරම්ම ආදරය කළාදැයි කල්පනා කිරීම මම ඔබට බාර කරනවා. රාමායනයේ 68 වන සර්ගයේ ජටායු ආදාහනය කොටසේ මෙහෙම සඳහන්. මේ ජටායු මියගිය පසු ලක්ෂ්මණ ඉදිරියේ රාම කරන ප්‍රකාශය මේ පක්ෂියාගේ මරණයෙන් හටගත් දුක තරම් දැඩි දුකක් සීතාගේ වියෝගයෙන් මා තුල ඇති නොවිය. මගේ පියා වූ දශරථ රජතුමා යම් තරමකට පිදිය යුතු වීද ඒ තරමටම මේ පක්ෂි රාජයා පිදිය යුතු වේ. රාවණ යුගය පිළිබඳව හිතන්නට බොහෝ දේ තිබෙන බව අලුතෙන් මේ කතාව අහගෙන ඉන්න කෙනෙකුට පවා දැන් හිතෙනවා ඇති. රාවණ රජුගේ උප්පත්ති භූමියට දිය යුතු ගෞරවය මීට වඩා වැඩි විය යුතු බව ඔබට දැන් දැනේ. මහා රාවණ රජු හෙළ බෞද්ධයෙකු බව මම ඔබට මීට පෙරත් කියා තිබෙනවා. කාශ්‍යප බුදුන් විසින් ලංකාවතාර සූත්‍රය මහා රාවණ රජුට දේශනා කළ බවත් මම ඔබට කිව්වා. ඉදිරියේදී ඒ ගැනත් මම ඔබට පැහැදිලිව හෙළි කරන්න සූදානම්. කොහොම වුණත් මහා රාවණ රජු බෞද්ධ දර්ශනය මත පදනම්ව කටයුතු කළා. රාම බමුණු මත දරන්නක බවට රාමායනයේම සාක්ෂි දරනවා. 68 වන සර්ගයේ මෙහෙම සඳහනක් තියෙනවා. ඉක්බිති රාම ලක්ෂ්මණ සමග මහා වනයේට පිවිස රෝගී මුවන් මරා මස් කැබලි කර පිරිසිදු තන පිටියකට ගෙන ගොස් පක්ෂීන්ට කැවූහ. ඉතිහාස කරුවන් විසින් දැඩි ලෙස චෝදනා කොට දෝෂ දර්ශනය කොට නිර්දය ලෙස විවේචනය කර මහා රාවණ රජුගේ චරිතය සහ මුලින්ම විනාශ කර දමා සමාජයට හඳුන්වා දුන් සුපිරි වීරයාගේ තරම ඔබට පෙන්වා දීම මගේ වගකීම. මළගිය ප්‍රාණකාරයන් උදෙසා එසේ කළ යුතුයයි බමුණෝ කියති. එයින් ඔහු පීතෘ ස්වර්ගයට ඒවයි ප්‍රාර්ථනා කළේය. බමුණන්ගේ මිත්‍යා දෘෂ්ටි දරූ රාමද බෞද්ධ දර්ශනය මත ජීවිතය සකසාගත් රාවණද වීරයා කියන එක තෝරා ගැනීම ඔබ සතුයි. ඉතිහාස කරුවන් විසින් රාවණ මහරජුගේ නැගණිය වුණු සුපර්ණකා දේවියට කළ අසාධාරණයක් මා විසින් නිවැරදි කළ යුතුයි. ඔබ දෙනා දැන සිටින්නේ රාම විසින් සුපර්ණකාගේ නාසය කපා දැමීම මේ ගැටලුවට මුල් වූ බවයි. ඒ නිවැරදි අදහසක් නෙවේ. සුපර්ණකා වැනි බල සම්පන්න තැනැත්තියකට අත තැබීමට රාමට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. එතන ඇති වුණේ දේශ සීමා පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැටලුවක්. ඒ කොහොම වුණත් ලක්ෂ්මණ විසින් නම් රකුස් කාන්තාවකගේ නාසය දෙකන හා දෙතන කඩු පහරින් කපා දැමීමේ අපරාධයක් පිළිබඳ ඉතිහාසයේ සාක්ෂි තිබෙනවා. රාමායනයේ 69 වන සර්ගයේ එය සඳහන්. මේ රකුසියගේ නම අයෝමුකි. ඇය ලක්ෂ්මණට තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමේ වරදටයි
ඇයට මේ අපරාධය මොහු සිදු කරනු ලබන්නේ. සියත හොඳින් අහන්න. ඇය මෙහෙම කියනවා. මගේ නම අයෝමුකීය. ඔබට ඌයේ මහත් ලාභයකි. ඔබගේ ජීවිතයේ ඉතිරි කාලය පුරාම කඳු මුදුන්වල, ගම් ඉවුරුවල, වැලි තලාවල මා සමග රමණය කළ හැකිය. ඊට පස්සේ රාමායනයේ මෙහෙම තියෙනවා. මෙයින් කිපුණු ලක්ෂ්මණ කඩුවගෙන ඇයගේ නාසය දෙකන හා දෙතන කපා දැම්මේය.